හරි. අපි අද බලමු project 5 එක. මේ project 5 එක tables තුනක් එක්ක යන එකක්. මේකේ database එකේ නම දාලා තියෙනවා student manage කියලා. ඒතර මේකේ මම මේ tables තුන ගැන පොඩි විස්තරයක් කරන්නම්. මේක ස්ටුඩන්ට්ස්ලා වගේක් විෂයන් කීපයකට ගත්ත ලකුණු එන්ටර් කරපු database table එකක්. database එකක data tables. ඒතර මේකේ student table එකේ තියෙනවා student ID එක. කියන්නේ අලුත් ශිෂ්‍යයන්ගේ informations ටික තියෙනවා. එයාගේ student කෙනෙක්ගේ ID එක, student ID එක, student name එක. එතකොට මෙතන names දෙකක් තියෙනවා. student first name වගේ මෙතනින් දාලා තියෙනවා. student last name තියෙනවා. date of birth තියෙනවා. address 1, address 2 කියලා address එක කොටස් දෙකකට කඩලා තියෙනවා. එතකොට මේකේ field names ටික STID, STF name, STL name, DOB, address 1, address 2. එතකොට මේ table එක දිහා බලුවම අපිට පේනවා මේ student ID එක duplicate වෙන්නේ නැහැ. මොකද ශිෂ්‍යයෙකුට එක ID number එකයි දෙන්නේ. පළවෙනි එක්කෙනා 0.01 ඊට පස්සේ ආයි 0.01 වෙන කෙනෙකුට දෙන්නේ නැහැ. ඒක duplicate වෙන්නේ නැහැ කියන්නේ. ඒකින්ද අපිට මේ table එකේ STID එකට primary key එක දාගන්න පුළුවන්. ඒ වගේම මේක ඉස්සරහට බිඳුවෙන් පටන් ගන්න ඉලක්කම් තියෙන හින්දා මේකේ data type එක short text දාගන්න වෙනවා. මොකද නැත්නම් ඉස්සරහට බිඳුව දාන්න බෑ. දැන් සමහර කට්ටිය මේක number දාලා හදනවා. එතකොට 0.01 දැම්මට බිඳුව තියෙන්නේ නැහැ. එක විතරයි එන්නේ. ඒතර වරදිනවා. ඒකින්ද STID කියන එකේ field name එකේ data type එක දාගන්න short text. ඒ වගේ මේක primary key විදිහට set කරන්න. name එක කොහොමද short text ඉංග්‍රීසි අකුරු තියෙන හින්දා මේ name දෙකම date of birth එක බැලුවොත් එහෙම මේ field name එකේ data type එක දාන්න date and time. එතකොට මේකේ ඉංග්‍රීසි අකුරෙන් month එක තියෙන හින්දා මේක දාන්න medium date කියලා set කරගන්න වෙනවා field properties වලදී. data type එක හදන වෙලාවේ address 1 address 2 අපිට දෙකම short text විදිහට හඳුන්වන්න පුළුවන්. හරි. ඒතර අලුතෙන් ශිෂ්‍යයෙක් ආවොත් එයාගේ informations දාන්න මේ student කියන table එකට. එතකොට subjects වල informations ටික තියෙනවා subject table එකේ. ඒතර field name එක subject ID අනික subject. එතකොට subject එකටත් ID එකක් දීලා තියෙනවා. එතකොට MS Access වලට දීලා තියෙනවා 0.3A, C++ වලට දීලා තියෙනවා 0.3C, MS Excel වලට දීලා තියෙනවා 0.3E, Photoshop වලට දීලා තියෙනවා 0.3FP. එතකොට Visual Basic වලට 30V, MS Word වලට 30M, Windows වල 30W. මේක දිහා බැලුවාමත් මේ subject ID එක duplicate වෙන්නේ නැහැ. මොකද එක subject එකට එක code එකක් දීලා තියෙන්නේ. ඒකින්ද subject ID එක අනිවාර්යයෙන්ම primary key set කරන්න ඕනේ. ඒ වගේම මේක ඉස්සරහට zeros වලින් පටන් ගන්න කොහොමදත් ඒ අකුරක් තියෙන හින්දා මේක short text, මේක short text. ඊළඟට ඒ ශිෂ්‍යෝ එක එක subjects මෙතන subjects අරන් කරනවා. ඒකට දාලා තියෙන marks table එක. ඒතර 0.01 කියන student මේ student offer කරනවා 0.30C subject එක. ඒ කියන්නේ C++ එක. යාට marks 65ක් තියෙනවා. ඒ studentම 001 studentම 0030P subject එක offer කරනවා. ඒ කියන්නේ Photoshop උතේ අරන් තියෙනවා. ඒකට 90ක් තියෙනවා. ඒ ස්ටුඩන්ට්ම බලන්න 301 කියන ස්ටුඩන්ට්ස්ම 30W කියන සබ්ජෙක්ට් එක අරන් තියෙනවා. ඒ කියන්නේ Windows. එතකොට මේ එකම ශිෂ්‍යයා මෙතන සබ්ජෙක්ට්ස් තුනක් අරන් තියෙනවා. හරි. ඒ දෙන්නාගේ ඒ තුන් දෙනේ ලකුණු තියෙනවා. බලන්න ඒතර ස්ටුඩන්ට් ID එක ඩුප්ලිකේට් වෙලා තියෙනවා නේ. ඒතර එකම ශිෂ්‍යයෙකුට පුළුවන් විෂයන් කීපයක් ඔෆර් කරන්න. සබ්ජෙක්ට්ස් කීපයක් ඔෆර් කරන්න පුළුවන්. ඒකින්ද ඒක ඩුප්ලිකේට් වෙනවා. ඒකින්ද මේ STID එකට primary key දාන්න බෑ. දැම්මොත් එහෙම first data එක දැම්මට පස්සේ second data එක දාන්න දෙන්නේ නැහැ. දැන් ගොඩක් students ලා first data එක දාලා ඉවරලා අහනවා second data එක දාන්න බෑ කියලා කියනවා. මොකද මේකට primary key එක දාගෙන ගිහිල්ලා තියෙන්නේ. ඒකින්ද මේක මතක ඇතුව STID එකේ primary key එක remove කරලා දාන්න. subject එකට subject ID එකටත් කොහොමවත් primary key දාන්න බෑ. මොකද ශිෂ්‍යෝ දැන් 30C කියන subject එක තව ශිෂ්‍යයෙකුට ගන්න පුළුවන්. හරි. ඒකෙන් හින්දා මේකට primary key දාන්නත් බෑ. ඒක duplicate වෙනවා. දැන් බලන්න මේ 30A කියන එක second student අරන් තියෙනවා. ඒ වගේම fourth student අරන් තියෙනවා. 30. ඉතින් මේක මේ දෙක duplicate වෙලා තියෙනවා නේ. එහෙනම් subject ID එකට primary key දාන්න බෑ. marks කොහොමදත් දාන්න බෑ.
එතකොට එහෙමනම් මේ marks table එකේ STID එකටයි mark subject ID එකටයි marks වල මේ තුනේම primary keys sign කරන්න ඕනේ. හරි. දැන් මේක relationships හදද්දි කොහොමද මේක connect කරගන්න වෙන්නේ? එක වගේ field names තියෙනවා. දැන් මෙයාගේ subject එක හොයාගන්න වෙනවනේ. මේ marks table එකේ subject එක හොයාගන්න වෙන්නේ මේ subject එකෙන්නේ. එහෙමනම් මේ subject table එකේ subject ID එකයි marks table එකේ subject ID එකයි connect කරගන්න වෙනවා. එක relationship එකක විදිහට ගන්න වෙනවා. එතකොට එක වගේ data තියෙනවා. ඒ වගේම මේකේ primary key එක තියෙනවා. අපි දන්නවා relationship එකක් හදනවා නම් එකම same data තියෙන්න ඕනේ. ඒ වගේම ඒකේ field names වල එකකවත් primary key තියෙන්න ඕනේ. දෙකෙම තිබ්බත් කමක් නැහැ එකක හරි තියෙන්න ඕනේ. එතකොට දැන් මේ marks එකයි subject එකයි relationship එක හදද්දී මේ subjects දෙක අතර මේ marks table එකේ subject ID එකේ primary key නැති වුණාට subject එකේ primary key දාලා තියෙන දේ දෙක connect කරන්න පුළුවන්. එතකොට මේ student හොයාගන්න වෙන්නේ මේ table එකෙන් නේ. එහෙනම් මේ STID කියන එක මේකේ STID එකත් එක්ක connect කරගන්න පුළුවන්. එතකොට මේකේ primary key තියෙනවා student table එකේ STID එකේ. මේකේ නැති වුණාට කමන්න එකක තියෙනවනේ. එහෙනම් මේ දෙන්න connect කරගන්න පුළුවන්. එහෙනම් relationship එක අපිට මේ දෙන්නගේ connect වෙනවා. ඒ වගේම මේ දෙන්නගේ connect වෙනවා. එතකොට ඒ විදිහට තමයි relationship එක මේ දෙකේ අපිට හරි ගස්ස ගන්න වෙන්නේ. හරි. මම හිතන්නේ මේ exercise එක ඔයගලන්ට පැහැදිලි වෙන්න ඇති. එතකොට මේකේතර කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයගලන්ට පුළුවන් primary keys ගැලපෙන විදිහට දාගන්න relationship එක ගැන idea එකක් ගන්න. මොකද subject අපි මේ access කරන්න කලින් මේ tables ගැන පොඩි idea එකක් අරගෙන තමයි access එක open කරලා කරන්න ඕනේ. එක පාටම දැක්ක ගමන් මේක data දාන්න යන්න එපා. හරි. මම හිතන්නේ මේක පැහැදිලි වෙන්න ඇති. ගැටලුවක් තියෙනවා නම් ඔයගොල්ලෝ comments box එකේ දාන්න. ඒතර මේකේ ප්‍රශ්න මොනවද අහලා තියෙන්නේ? මුල් ප්‍රශ්නේ ඉස්සලා කියව ගන්න. Apply primary keys for each table. හරි. දැන් අපි primary keys ගැන කතා කළා. ඊට පස්සේ relationship එකත් මම කතා කරා. ඊට පස්සේ මෙතන query එකක් කරන් තියෙනවා. ST name එකයි. ඔයගොල්ලෝ කැමති නම් මෙතන තියෙන්නේ last name එක. මෙතන පොඩි වැරද්දක් වෙලා තියෙනවා. මෙතන තියෙන STSLT name කියලා. කුමාර. හැබැයි මෙතන කුමාරගේ තියෙන STL මේ අකුරු දෙක මාරුලා තියෙන ඒක කමක් නැහැ. හදාගන්න එක. ඒතකොට subject එක marks. එතකොට අපිට report එකක් අරගෙන තියෙනවා. වෙන්න මේ වගේ. වෙන්න මේ grade එක හොයලා තියෙනවා marks වල. එහෙනම් අපි මේ grade එක හොයලා query එකක් හදාගෙන තමයි මේක කරන්නේ. මේකට අර Excel වල වගේ command එකක් තියෙනවා. if command එක. හැබැයි if එකේ i දෙකක් පාවිච්චි කරන මම ඒක කරන හැටි builder කියන එකෙන් තමයි මේක හදාගන්න තියෙන්නේ. මේක හොඳ exercise එකක්. අපි බලමු මේක access වලට ගිහිල්ලා කොහොමද කරන්න කියන එක. හරි. මම වෙලා යන හින්දා data ටික දාගෙන තියෙන්නේ. මම චුට්ටක් explain කරන්නම්. student table එක අපි design කරලා බැලුවොත් බලන්න මේක STID එකට primary key දාලා තියෙනවා. ඒක short text. STF name එක short text, STL name එක short text, date of birth, date and time. වන් date and time දැම්ම ගමම මෙන්න මෙතන date and time set කරපු ගමම මෙතන format එකේ දාන්න medium date කියලා. හරි. මෙතන medium date එකේ තමයි අපිට ඕන කරන මැදට month එක තියෙන එක English letters වලින් month එක තියෙන එක තියෙන medium date එක. එහෙනම් මෙතන medium date එක date and time set කරලා මෙතන medium date දාන්න. address on short text මේක short text. හරි. ඊට පස්සේ අපි ගත්තොත් subject ID එක. ඒතර මේක subject ID එකට මම primary key එක දාලා තියෙනවා. ඒක short text. මේක subject එක short text. ඒක primary key දාන්න මෙතනින් අපි ඒක දන්නවා. ඒක හරි. ඊට පස්සේ marks table එකේ ගත්තොත් එහෙම ඒකේ STID එක short text. හැබැයි ඔයගොල්ලෝ මේකත් මතක තියාගන්න ඕනේ. සමහරක් කට්ටිය student table එකේ STID එක number දානවා මේකේ short text දානවා. එහෙම දාන්නත් බෑ. දෙකේම එකම field data type එක තියෙන්න ඕනේ. ඒතර STID එක short text, subject එක short text, marks අනිවාර්යයෙන්ම number දාන්න. මොකද හේතුව තමයි දැන් අපි මේකේ grade එක හොයන්න යනවා. මේකේ short text දාලා තිබුණ data දාන්න පුළුවන් වුණාට අපිට builder කියන එකෙන් අපිට equation එක ලියන්න බැරුව යනවා මේක short text දාලා තිබ්බොත්. එහෙනම් marks අනිවාර්යයෙන්ම number තියෙන්න ඕනේ. හරි. එහෙමනම් ඔය ටික දාගෙන ඔයගොල්ලෝ data දාන්න forms හදලා හරි නැතුව හරි. මම මේකේ data දාලා තියෙන්නේ. මම එතකොට මේකේ data මම enter කරගෙන තියෙන්නේ. වෙලා යන හින්දා ඔයගොල්ලෝ දැන් projects 4ක් මම explain කරලා තියෙනවා. මේක පස්වෙනි එක. ඒකින්ද data ටික දාගෙන ready කරගන්න. එහෙනම් අපි බලමු මේකේ query එක හදාගන්නේ කොහොමද කියන එක. query එකේ තියෙන්නේ නිමල් කුමාර කියන්නේ STL name එකත් එක්ක අරන් තියෙන්නේ subject එකයි marks උයි. හරි. අපි ඉස්සෙල්ලා query එක දාගමු. query එක දාන්නේ create query designs
sorry. ඊට කලින් මේක රිලේෂන්ෂිප් එක හදාගන්න ඕනනේ. අපිට ඒක බැරිුණානේ. මේක මෙන්න මේ රිලේෂන්ෂිප් එක හදාගන්න ඕනේ. අපි බලමු ඉස්සෙල්ලාම රිලේෂන්ෂිප් එක. මොකද queries වලට යන්න කලින් data ටික දාලා ඉවර වෙලා මේක close කරගෙන relationships වලට යන්න ඕනේ. හරි. relationships වලට යන්නේ අපි දන්නවා database tool එකේ මෙන්න මෙතන තියෙන relationships icon එක. අපි ඒක ගත්තාම ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ වගේ show මෙන්න මේ වගේ එක show table කියන වගුව. ඒක හදිසියේ පෙවුන්නේ නැත්තම් මෙතන තියලා right click කරලා මෙන්න මේ show table කියන එක බලන්න. හරි. එතකොට අපිට මේක පේනවා. හරි. එතකොට එකපාරට මේක පෙවුන්නේ නැත්තම් මෙතන තියලා right click කරලා show table කියනට යන්න. මේ තුනම මම add කරගත්තා. right. දැන් අපිට ඒක තුනම add වෙලා තියෙන්නේ මේකේ. දැන් අයි ඉස්සලා මම කතා කළා වගේ දැන් මේකේ relationship එක ගන්න වෙනවා. එකක් තමයි මෙතන student ID මෙතන student ID. එතකොට මම මෙතන තියලා left button එක press කරගෙන මෙතනට ගෙනලා අතාරිනවා. ඇතරියා මෙතන පේනවා stid std හරි right create. අපි කලින් කතා කරලා වැරදුනොත් අපි කරන්න ඕනේ මෙතන ඉර උඩ තියලා right click කරලා delete කරන්න පුළුවන්. delete කළා අපි ඔයගොල්ලෝ හරියට දෙන්න ආපහු. හරි. මෙහෙම කළා මෙතනට ගත්තා. හරි create. ඒ වගේම subject එකයි මේකයි අතර connect කරගන්න වෙන්නේ. මේක තිබ්බා. මෙහෙම left එක press කරන්න යලා මෙතන ගෙනලා ඇතරියා create. ඔන්න දැන් අපිට relationship එක හරි. මේ ඕන විදිහට arrange කරගන්න පුළුවන් හැදුවට පස්සේ. ඔය තියෙන මේ විදිහට තමයි relationship එක එන්න ඕනේ. data දැම්ම ගාම relationship එක බලන්න වෙනවා. ඒතර මේකයි. හරි. දැන් මේක save කරගත්තා. yes. හරියට relationship එක හැදුනහම මම කලින් දවසේ කිව්වා අපි student table එකට ගියාම මෙන්න මෙතන plus mark එක තියෙනවා. එතකොට මේ 001 කියන student මේ plus එක තේරුවාම එයා subject එයා offer කරන subject ටික මෙතන අපිට පේනවා. හරියට මේක relationship එක හැදිලා නම් මෙන්න මේ වගේ පේන්න ඕනේ. එතකොට 002 කියන කෙනා offer කරන subjects දෙක මෙතන පේනවානේ. අන්න ඒ වගේ අපිට ඒක හරියට පේන්න ඕනේ. හරි. එහෙනම් අපි ඒක හරි නම් කලින් කිව්ව query එකට යනවා. query designs අපි මේ තුනම add කරගත්තා. right. දැන් මට ඕන වෙනවා මෙතන අපි මේ name එකක් ගත්තා. මෙතන ඔක කියලා තියෙන විදිහට මම මේ name එක ගත්තා. subject එක ගත්තා. marks ගන්නවා. හරි double click කරත් කමන්නේ. මෙහෙම ඇදගෙන ඇවිලත් කමන්නේ. හරි. අපි ඉතින් බලමු මේක වැඩ කරනවද කියලා. මම මේක close කරලා yes කියලා දුන්නා. මම මේකට දාන්නම් marks grade කියලා දාමු. grade හොයන query කරන්නේ grade කියලා දැම්මා. හරි. දැන් බලමු grade කියන query එක හැදුනා. අන්න දැන් අපිට marks ටික ඇවිල්ලා තියෙනවා නේ. ඒතර මේකේ විදිහට marks ටික ඇවිල්ලා තියෙනවා. මේවා මාරු වුණාට කමක් නැහැ. අපිට මේ marks ටික ඇවිල්ලා තියෙනවා. හරි. දැන් මම බලමු grade එක හොයන්නේ කොහොමද කියලා. අපි grade එක හොයන්න ගියාම මෙතනට ගිහලා design view කියලා අරගෙන අපි ආපහු මෙන්න මෙතන අලුත් column එකට ගියා. මෙතන මම දානවා grade 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 දාලා අපි දන්නවා මෙතන design එකේ builder කියන එකට යන්න ඕනේ නේ. builder කියන එකට ගියාම අපිට මෙන්න මේ වගේ එකක් එනවා. මම මෙතන දානවා colon එකයි හොඳට බලාගන්න circular bracket එකයි. මෙතන space එකක් තියලා circular bracket එක අපව close කරමු නැත්නම් ඔක අමතක වෙනවා. හරි. දැන් මම cursor එක මැදට ගත්තා. දැන් මගේ table එක වෙන මෙතනත් ඇවිල්ලා තියෙනවා marks කියන එක. මෙතන හදිස්සියේ පෙන්වුවේ නැත්නම් මේ marks කියන එක මේ expression category එක පෙන්වුවේ නැත්නම් ඔයගොල්ලෝ මෙන්න මෙතනට ගිහිල්ලා table query කියන එකට ගිහිල්ලා මේ query එකේ බලන්න query එකෙන් හොයාගන්න. එහෙම නැත්නම් table එක ගිහිල්ලා table එකෙන් marks කරා මෙතන marks ගත්තත් කමක් නැහැ. හරි. කොහෙන් හරි අපිට marks ටික අපිට අවශ්‍ය නැහැ මෙතනට. මෙතනින් ගත්තත් කමක් නැහැ. මෙතන පෙවුන එකකින් ගන්න. හරි. හරි. එතන මම මෙතන තියලා අපි පාවිච්චි කරනවා IIF. හොඳට බලාගන්න. IIF දාලා වරහණක් දාන්න. සමහර කටේ වරහණ දාන්න නැතුව කරනවා. අර Excel විදිහටමයි වරහණ දැම්මහම දාලා මෙන්න මේ marks එක double click කරන්න. මේක type කරන්න යන්න එපා. double click කරපුවම මේ වගේ එනවා. මෙතන මේ ඇවිල්ලා තියෙන්නේ marks table එකේ marks කියන්නයි මේ තියෙන්නේ. හරි marks table එකේ marks කියන්නයි. මෙතන මෙහෙම දෙකක් ඇවිල්ලා තියෙන්නේ. මෙහෙම සමහරක් වෙලාවට query එකෙන් ගත්තා නම් මෙහෙම දෙකක් එන්නේ නැහැ. මම මේකත් කියන්නම්. අපි මේ query එකෙන් මේක ගත්තා කියලා හිතන්න කවුරු හරි. මම මේක අපහු වයින් කරනවා. මෙතන මේ query table එකෙන් මේක ගත්තා නම් මම දැන් query table එක save කරලානේ ගත්තේ මේ තියෙන. query table එකෙන් ගත්තා නම් අපිට මෙතන පෙන්නන්නේ marks කියන එක විතරයි මේ. ඒකින්ද ඒක වැරදි නෑ. හරි. දැන් මේ දෙකම එකයි. ඒතකොට IIF කියලා දාලා ඉවරලා query table එකේ marks වලින් ගත්තා නම් මේ තියෙන්නේ. එතන මෙතන එක marks එකයි පේන්නේ. අපි අර table එකෙන් ගත්තා නම් table එකේ නමයි field name එකයි දෙකම මෙතන පෙන්නනවා. ඒක හින්දා ඒක දෙකම okay. හරි. ඒක කොහොම පෙන්නනවත් ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලන් තියෙන හරියට කරගෙන යන්න. මම දැන් මෙතන table එකෙන් ගත්තොත් මේ මම ගත්ත මේ query එකෙන්නේ
ටේබල් එකේ මාක්ස් වලින් මම මේක ඩබල් ක්ලික් කරලා ගත්තොත් අර මේක දෙකක් පෙන්නනවා. හරි. ඒකට ප්‍රශ්නයක් නැහැ. හරි කොහොමවත් හරි. greater than equals 75. කමා අපි දන්නවා ඩබල් කෝටේෂන් ඇතුලේ A. ඔය හැම කමා එකක්ම බ්‍රැකට්ස්ම අපිට ඉම්පෝටන්ට්. කමා එකක් දැම්මා. දැන් අර Excel වල වගේම තමයි. දැන් අපි greater marks කියන එක greater උන් නැත්තම් අපි ආපහු check කරන්න වෙනවනේ. ඒතර IIF brackets දැම්මා. මේකේ හොඳ මේ Excel එකේ if එක හොඳට බලාගත්තා නම් ලේසි ඈ. මේක ගත්තා greater than or equals 65 A මොනොත් කමා B නේ. හරි. ඊට පස්සේ IIF වර brackets දැම්මා marks double click කරා greater than or equals 55 කමා එහෙම වුණොත් double quotation ඇතුලේ C IIF circular brackets දැම්මා marks double click කරලා greater than or equals 40 greater than or equals 40 comma එහෙම වුණොත් S comma එහෙම නැත්නම් F. දැන් 40 වල bracket එක වැහුවා 55 වල bracket එක වැහුවා 65 වල වැහුවා 75 වල වැහුවා. හරි. අපි start එකේ එක මම මෙතනින් වහලා තියෙනවා. දැන් මම දැන් ඕකේ කරා. දැන් බලමු මේක save කරලා අපිට data හරියට පෙන්නනවද කියලා. හරිනේ. මේ තින් grades එක ලස්සනට ඇවිල්ලා තියෙනවා නේ. එහෙනම් අපිට ওই විදිහට grade තියෙන query එක හරි ගස්ස ගන්න පුළුවන්. හරි. මම දැන් මේක close කරා. අවසානයේ තියෙන්නේ අපිට ඒක report එකක් අරන් තියෙනවා. බලන්න මේ report එකේ තියෙන පොඩි වෙනසක්. මේකේ මේ name එක group කරලා තියෙනවා. එතකොට එක්කෙනෙක් offer කරන subject ටික වෙනම තියෙනවා. මෙයා offer කරන subject ටික වෙනම තියෙනවා. මෙයා offer කරන subject ටික මෙතන තියෙනවා. ඒතර group කරපු එකක් අපි ගන්නවා නම් name එක තමයි group කරලා තියෙන්නේ. ඊට subject marks grade. ඒතර final test mark sheet කියලා heading එක වැටලා තියෙනවා. අපි බලමු මේ query එක කොහොමද හරි මේ report එක කොහොමද ගන්න කියන එක grade කියන query එකෙන්. අපි යනවා create කියලා ගිහිල්ලා මෙතන report wizard කියන එක යනවා. report wizard කියන එකට ගිහිල්ලා දැන් අපේ grade එක මෙතනින් grade එක තියෙන්නේ. අපි grade එකේ ඉන්න marks තියෙනනේ මේ grade එක තියෙන්නේ. grade කියන එක ගියා. අපි අර name කියන එක ඉස්සරහට ගන්න. උඩින්ම ගන්න. මොකද මේ පිළිවෙලට දාගත්තාම ලේසි. ඊට subjects marks grade. හරි. දැන් අපි මේක group කරන්න ඕනේ. අපි next ඉලා බලමු. මේ තියෙන්නේ. දැන් අපි view කරන්න ඕනේ කොහොමද? දැන් මෙතන තියෙන්නේ මෙහෙම කඩලානේ මේ view කරන්න ඕනේ. මෙන්න මේ එක පෙළට නේ. name මේකෙන් බලන්න view කරන methods තුනක් තියෙන්නේ. දැන් මෙතන do you want to view your data? view කරන්න ඕනේ එක පෙළට. මේ තියෙන්නේ. මේ විදිහට ගන්න ඕනේ. name subjects marks grade. මෙහෙම ගත්තොත් උඩින් name වල මෙහෙම යටින් එහෙම නෙමෙයි අපිට ඕනේ. මෙහෙම ගත්තොත් මේකත් නෙමෙයි මේක. මේක තමයි අපි හරි method එක. මෙතෙන්ට අරන් next කියලා ගියා. මෙතනින් අර do you want add any group in level. group කරන්න ඕනේ name එක. මේ. ඒතර blue color එකෙන් මෙතෙන්ට එනවා. මේ group කියන එකටයි මේක දා ගන්න ඕනේ. ඊට පස්සේ next කියලා ගියා. අපිට ඕන නම් මෙතන මේ sort කරන්න පුළුවන්. මම sort එක යන්නේ නැතුව යන්නම්. next. කොලේ අනිත් පැත්තට හැරෙව්වා. next. මේක දෙන්නවනේ. ඒතර මේක heading එක තිබ්බේ. මොකද්ද heading එක මේකේ දාලා තිබ්බා. final test mark sheet කියලා නේ. එහෙනම් මම මෙතන දානවා final test marks. Test mark sheet. හරි. දාලා අපි finish කරා. අන්න දැන් අපිට ආව final test mark sheet කියලා එලා තියෙනවා නම මේවා නම් මාරුනට කමන්නේ නම subjects එතකොට මෙතන එලා තියෙනවා මේ තින් එහෙනම් අපිට මේ විදිහට ලස්සන report එකක් ගන්න පුළුවන් report එකේ අපිට මේවා මේ spaces අරවම adjust කරන්න අවශ්‍යයි නම් මම මේකට ගිහිල්ලා මේවා අපි කලින් වීඩියෝ කතා කරා මේවා අපිට ඕන නම් මෙහෙම කරලා කුඩා කරගෙන මේක මෙහාට කරගෙන හරි මේක මෙහාට කරගෙන adjust කරගන්න පුළුවන් කිව්වා මම ඕන්ලාක ඒ විදිහටම ඒ කෙලින්ම මේකත් ගමු ඒතර heading එක කෙලින්ම මේකත් ගත්තා මේක මෙහෙම මේක මොන හරි දෙයක් තේරෙන්නේ නැත්නම් ඔයගොල්ලෝ කමෙන්ට්ස් කරලා තියන්න මම එතකොට ආපහු එක්ස්ප්ලেইন කරනවා ඒකින්ද හරි yes දැන් අපි මේක බැලුවොත් අන්න මම දැන් මේක දෙක ලඟ වුණානේ එහෙනම් ඔයගොල්ලෝ මේකත් කරන්න projects 5 කියන එක ඔයගොල්ලෝ WhatsApp channel එක follow කරලා තියාගන්න මම මේ වගේ වීඩියෝ එකක් දැම්ම ගාම ඔයගොල්ලන් notification එකක් එනවා ඒ වගේම මගේ YouTube channel එකත් subscribe කරලා තියාගන්න. එතකොට ඒකට මම අලුත් exam papers ඊට පස්සේ කරන්න පටන් ගත්තාම ඒ වගේ notifications ඔයගොල්ලන්ට එනවා.
ඔයගලන්ට තේරෙන දෙයක් තියෙනවා නම් කමෙන්ට්ස් දාන්න, ලයික්ස් දාන්න. එතකොට ඔයගලන්ට දිගටම අපි මේ කෝස් එක ඉවර වුණත්, දැන් මම ක්ලාසස් එන කට්ටිය කෝස් එක ඉවර වුණත් මේ channel එකේ YouTube එකේ ඉන්න. මොකද හේතුව තමයි මේක ලයිෆ් ටයිම් අපි අමතක නොවි තියාගන්න ඕන විෂයක්. මම හැමදාම කියලා තියෙනවා Excel එකයි Access එකයි අමතක වෙන්නේ නැතුව අපිට තියාගන්න වෙනවා. මොකද අපිට දිගටම මේක ප්‍රයෝජනවත් වෙන software එකක් වෙන හින්දා මම දිගටම මේක exam papers සහ projects ඔයගලන්ට කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. ස්තුතියි. එහෙනම් අපි අනිත් වීඩියෝ එකේදී හම්බ වෙමු.